මෙය ලෝකේම මවිත කළ සෝඩර් දරුවන්ගේ අතුරු දන්වීම The Disappearance of the Sodor Children පිළිබඳ කතාවයි. 1945 නත්තල් රැයේ අභිරහස. 1945 වසරේ නත්තල් දින අලුයම ඇමරිකාවේ බටහිර වර්ජීනියා ප්‍රාන්තයේ සෝඩර් පවුල ජීවත් වූ නිවස ගිනි ගැනීමට ලක්වුණා. ජෝර්ජ් සහ ජෙනී සෝඩර් යුවලට දරුවන් 10 දෙනෙක් සිටියා. ගින්නෙන් බේරී එළියට ආවේ මව්පියන් සහ දරුවන් 9 දෙනෙකු පමණයි. අනෙක් දරුවන් 5 දෙනා නිවස තුල සිරවී මියගිය බව මුලින් නිමානය කළත් එතෙන් සිට තමයි සැබෑ අභිරහස ආරම්භ වන්නේ. අතුරුදන් වූ සිරුරු. ගින්න නිවී ගිය පසු අලුවතර පරීක්ෂා කළත් එම දරුවන් 5 දෙනාගේ කිසිදු අස්ථි කොටසක් හෝ ශරීර කොටසක් හමු වුණේ නැහැ. සාමාන්‍යයෙන් නිවසක් ගිනිගත්තත් මිනිස් අස්ථි සම්පූර්ණයෙන්ම අලු වී යන්නේ නැහැ. කපා දමෝ දුරකථන රැහැන්. ගින්න ඇති වූ වෙලාවේ උදව් ඉල්ලීමට උත්සාහ කළත් නිවසේ දුරකථන රැහැන් කිසිවෙකු විසින් හිතාමතාම කපා දමා තිබුණා. ක්‍රියා විරහිත වූ ට්‍රක් රථ. ජෝර්ජ් සෝඩර් දරුවන් බේරා ගැනීමට තම ට්‍රක් රථය නිවස අසලට ගැනීමට උත්සාහ කළත් කලින්දා හොඳට වැඩ කළ ට්‍රක් රථ දෙකම එදින උදේ පණ ගැන්වුණේ නැහැ. අමුතු අමුත්තා. ගින්නට දින කිහිපයකට පෙර නිවසට පැමිණි රක්ෂණ නියෝජිතයෙකු ජෝර්ජ් සමග ඇති වූ බහින්බස්වීමකදී මෙසේ පවසා තිබුණා. ඔබේ නිවස ගිනිබත් වී ඔබේ දරුවන් විනාශ වී යනු ඇත. වසර 20කට පසු ලැබුණු ඡායාරූපය. වසර ගණනාවකට පසු 1977 දී සෝඩර් පවුලට තැපෑලෙන් ඡායාරූපයක් ලැබුණා. එහි සිටියේ ගින්නෙන් මියගිය බව පැවසූ එක් පුතෙකුට ලුයිට සමාන තරුණයෙක්. එහි පිටුපස අමුතු ඛේදයක් ලියා තිබුණත් ඔවුන්ට ඔහුව සොයා ගැනීමට හැකි වුණේ නැහැ. අදටත් එම දරුවන් 5 දෙනා ගින්නට හසු වී මිය ගියාද නැතිනම් කවුරුන් හෝ විසින් පැහැර ගනු ලැබුවාද යන්න ලෝකේටම රහසක්.